Hi guys, welcome back to my YouTube channel. අද මම 28 අද මගේ බර්ත්ඩේ එක. ඉතින් උදේ පන්සල් ආවා. මගේ බර්ත්ඩේ vlog එක හවසට යාළුවොත් එක්ක පොඩි රෙස්ටුරන්ට් එකකට යනවා අපි. ඉතින් ඊට කලින් මම පන්සලට ආවා උදේම පන්සල් එන්නත් කියලා හිතුවා. එහෙනම් යමු. Hi guys, welcome back to my YouTube channel. අද මැයි 28 කියන්නේ මගේ බර්ත්ඩේ එක. ඉතින් මම බර්ත්ඩේ vlog එකක් කරනවා කියලා හිතුවා. මම දැන් අම්මත් එක්ක උදේම පන්සල් ආවා. මේ තියෙන පන්සල ඉවරේ නම් කවුරුත් හිටියේ නෑ සෙනග. ඉතින් මට ඔයගලන්ට කියන්න අමතක වුණානේ අපේ අම්ම උදේම කිරිබත් හදලා තිබ්බා. කිරිබත් කාලා තමයි පන්සල් ආවේ අපි. ඊට පස්සේ මේ මම පඩිපෙළ බහින්නේ මේ පුංචි සිරිපාදේ කියලා එක පුංචි සිරිපාදේ අනුරුවක් හදලා තිනවා. අපි ඒක බලන්න ගියා උඩට. ඉතින් මම දැන් පහන් පත්තු කළි වෙලා මල් තියන්න ආවා. මේ පන්සල මාරම නිස්කලංක පන්සලක්. මේ පන්සලට තමයි මම ගොඩක් වෙලාට එන්නේ. මේ පන්සල තියෙන්නේ වෙලක් මැද. ඉතින් වෙල මැද තියෙන හුලඟත් එක්ක පට්ටම නිස්කලංක පන්සලක්. මම එනකොට වැඩි කට්ටිය හිටියේ නෑ. ඉතින් අපි දැන් මල් තියලා පහන් පත්තු කරලා ටිකක් වෙලා ඉඳලා ගාථා කියලා එහෙම තමයි යන්නේ. अगर मुझे तू कभी न मिले हम सफर मेरा तू बने न बने फासलों से मेरा प्यार होगा न कम तू न होगा कभी अब जुदा. ඉතින් හවස් දැන් මම වැඳලා ඉවර දැන් මම ගෙදර යනවා. අපි හවස යාළුවෝ හම්බෙන්න යනවනේ. ඒකදී හම්බුවා. එහෙනම් බලන් ඉන්න. හරි ඉතින් ඔන්න මම රෙස්ටුරන්ට් එකට යන්න ඇඳගත්තා. මම එළියට බහලා ඉන්නේ පික්මී එකක් දැම්මා. මම දැන් රෙස්ටුරන්ට් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මම බහිනවා කාගේ. Thank you. ඉතින් මේගොල්ලෝ මොනා කරලා තියෙද්ද දන්නේ නැහැ. මම දැන් යන්න ඕනේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මට එන්න කියලා විතරයි තාම කිව්වේ. දක්ෂකාලේ මල්ලිය විසිටියා මම එක්කන් යන්නේ. ඉතින් ඇත්ත එක තමයි ඇතුළට යන්නේ. Hi. දැන් අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. දක්ෂකාලේ මල්ලියාව මම එක්කන් යන්නේ. ඇත්තටම ප්ලේස් එකට ඇවිල්ලා කිව්වොත් මම තාම පාරේ. තාම රෙස්ටුරන්ට් එක ඉස්සරහට යනවා අපි. රෙස්ටුරන්ට් එක ළඟින් එහෙම මම බස් ගත්ත චුට්ටක් එහායෙන්. මට කිව්වා ළඟින් බහින්න එපා කියලා පොඩක් දුරින් බහැලා පයින් එන්න කියලා චුට්ට දුර. අපි ඇතුළට යන්. එන්නද? Thank you. Hi guys. Hi guys. අද අපේ යාළුවගේ birthday එක. Happy birthday darling. Thank you. අපිට නම් කරන්න නැත. මෙම කොන්ටෙන්ට් වීඩියෝ එක මම වීඩියෝ කරන්නකො තියාගන්න. මහවෙන් අවසරයි. මාද මෙතනට පැමිණියේ ස්තුති කතාව කිරීමටයි. එහෙම කිව්වොත් ගෞෂිගේ නම ගෞෂි. බයෝ. ඉතින් ඔයාලගේ තිනත් පාටි එක පටන් ගත්ත වෙලාවෙම ස්තුති කතාව කරන එක. අපේ දක්ෂිකා නම් එහෙම තමයි. हम सफर मेरा तू बने न बने फासलों से मेरा प्यार होगा न कम तू न होगा कभी अब जुदा. එහෙනම් දැන් අපි කේක් කට් කරමු. මම කියන්නේ this is my vlog කියලා.
අඩෝ මගේ ඇඟුම හලෝ අමාශ නැගිටින්න කියන දෙන්නකෝ කාලම ඌරි නැවෙන්න බෑ ඒ බඩේ ගෙඩි නෝ ඒක කතා කරගෙන මේ බබා වඩාගත්තා වගේ ඒක පුරෙන් ගෙඩ සමන් මහේ ඉතින් දැම්මා චුට්ට මෙහාට අපේ සෙට් එකේ ඩීසල් කොර හරිද ඩීසල් ඔබ එන්න කවුද මෙයා නට්සිද කවුද තෙන්ගේ කේන්දානේ එලා දෙන්නේ අනේ අපි ඉස්සරහට රජාට දෙන්නේ So guys, I'm happy birthday පුනේ. මේ කවුරුහරි මේ කෝ අපේ අර ආදර කෝ අපේ අර ආදර වදන් දෙන්න බීච් එකේදී මේ ඒ වෙනුවට මං අද ආදර වදන දෙන්නම් එන්න මට වදන අනේ ආදර දුන්නේ අපි අනේ නට ඔයදන එන ෆේමස් අනේ දැන් ආදර වදන් දීලා ඒ ඔයගොල්ලෝ හරි ගියාද ඒක මතක් වුණාද මේ සින්දුවක් ගන්න ඔය ඇයි කමන්න Hi. Happy birthday උම්මා. ආශා තවරේ සිරාවට ඔයා මේ wish you happy birthday මගේම ටීෂර්ට් එක මගේම ටීෂර්ට් එක thank you මගේම ටීෂර්ට් එක ඇත්තටම මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි කතා කරන ඒවා සවුන්ඩ් ඕෆ් කරන්න බෑ කියලා හිතෙනවා. ඉතින් මම තීරණය කරා ගොඩාක් ඒවාට වොයිස් කට් දාන්න නැහැ කියලා. මොකද අපේ පාටි එක එන්ජොයි කරපු විදිය ඔයගොල්ලොත් බලන්න ඕනේ. ඉතින් අපි ඉතින් කාපු ගමන් කරේ නටන්න ගියක කොහෙ ගියත් අපි ආතල් එකේ ඉන්නවනේ. ඉතින් අපි නටන්න තෑ ගියේ. මට වැඩිය පිරිවෙන ළමයි යාළුවෝ නෑ. ගොඩක් ඉන්නේ ගෑනු ළමයි යාළුවෝ. මං ඉන්නේ ගර්ල්ස් ස්කූල් එක නිසා. ඉතින් මගේ ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි වෙන යාළුවෙක්ට විතරයි එන්නේ. ආයේ ඉන්නේ දක්ෂකාලය මල්ලි. ඉතින් මගේ vlog එක බලන් හිටපු හැමෝටම thank you. අපි නටලා ගෙදර ගියා. එහෙනම් thanks for watching.